ආයිබෝවන් ආදරණීය දිසාපාමොක් වැඩසටහන. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආදරණීය දිසාපාමොක් කෙනෙක්. උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයන විෂය කියපු ගමන්ම දකුණු ලක අපිට මතක් වෙන නම. දකුණු පළාතේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයන විෂය ආරම්භක පුරවකක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ආදරණීය මගේත් පෞද්ගලිකවම ගුරුතුමා රොෂාන් පර්ණමාන සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන්. ඉතින් සර් අපි මෙහෙම තැනකින් පටන් ගමු. ඇත්තටම කවුද රොෂාන් පර්ණමාන කියන්නේ? ඇත්තටම රොෂාන් පර්ණමාන කියන නාමය මම හිතන්නේ සමාජගත වෙන්නේ මීඩියා කියන නාමය. මීඩියා කියන නාමයත් එක තමයි මම හිතන්නේ දකුණු ලක විතරක් නෙවෙයි ලංකාවේම රොෂාන් පර්ණමාන කියන නම දැනගෙන. රොෂාන් පර්ණමාන ගුරුතුමා ටියුෂන් පන්ති ගුරුවරයෙක් නොවුන නම් කවුරු වෙයිද? ඔව්. ඇත්තටම මම ටියුෂන් පන්ති ගුරුවරයෙක් නොවුන නම් මෙතන මේ ආයතන කළමනාකරුවෙක් වෙන්න ඉඩ තිබුණා. පසු කාලීන තමයි දැන් මීඩියා විෂය sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය නමින් විෂයක් එකතු වුණාට පස්සේ තමයි මම මේ විෂයට එකතු වෙලා මේ විෂය ආරම්භයේ ඉඳලම උගන්වන ගුරුවරයෙක් බවට පත් වෙනවා. සර් එතකොට ටියුෂන් පටන් ගත්තේ කොයි කාලෙද? ඔව්. මම ටියුෂන් ආරම්භ කිරීම මුලින්ම සිදු වුණේ උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට මේ බාහිර උපාධි. ඒ බාහිර උපාධි වලට තමයි ඉස්සරලා මම ඉගෙනුවේ. එතකොට ඇත්තටම මට පොඩි සතුටක් තිබුණා මට වඩා වැඩිමල් අයටත් මම කියන්නේ. මට වඩා අවුරුදු 10 15 වැඩි අයටත් ඉගෙනුවා. ඉතින් ඒකේ අත්දැකීම් මට ගොඩක් වැදගත් වුණා මම හිතන්නේ උසස් පෙළට උගන්වන්න. ඒ අත්දැකීම් වලින් තමයි මම හිතන්නේ උසස් පෙළට මීඩියා විෂය ආවට පස්සේ මම ඉගෙනීම් කටයුතු කරන්නේ. ඒක අපේ දරුවන්ටත් මම හිතනවා ලොකු සාර්ථකත්වයක් වුණා. මොකද හොඳ අවබෝධයකින් නිවැරදි දැනුමකින් මට විෂය ඉගෙනීම් කටයුතු කරන්න එක ලොකු ඉවහල් වීමක් වුණා ඉතින්. එතකොට සර් කොයි වර්ෂයේ වගේද පටන් ගත්තේ? ඔව්. විෂය මුලින්ම උසස් පෙළට එන්නේ 2000 එතකොට 10 විෂය නිර්දේශයට 2008 දී තමයි පටන් ගන්න. මේ ආරම්භයේදීම විෂය කරන්න. එතකොට මගේ පන්තියේ හිටිය ළමයි 3 දෙනෙක්. ළමයි 3 දෙනෙක්ගෙන් තමයි මේ විෂය ආරම්භ කරේ. එතකොට මාතර දිස්ත්‍රික්කේ මේම විෂයක් තිබුණෙත් නැති කාලේ. එහෙම තමයි විෂය ආරම්භ කරේ. එහෙම විෂය ආරම්භ කරලා ඉතින් ඇත්තටම දැන් සතුටක් තියෙනවා මට මේ විෂය ලංකාව පුරාම ප්‍රචලිත වෙච්ච විෂයක්. ඒ වගේම දකුණු ලක වැඩිම පිරිසක් අදාළ විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ පුරෝගාමියා විදිහට මට ලොකු සතුටක් තියෙනවා. දැන් දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. ඒ වගේ මෙතනින් එහාට ලොකු මේ මාධ්‍ය ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න මේ විෂය තෝරගන්නවා. දැන් එතකොට සර් අවුරුදු 16ක් වගේ කාලයක් මේ ශාස්ත්‍රයේ ඉන්නවා. එතකොට සර්ට මොකද්ද හිතෙන්නේ සර් එදා ළමයි 3 දෙනෙක්ගෙන් පටන් අරගෙන අද වෙදි ළමයි ක්ලාස් ගානකට උගන්වලා තියෙනවා. සර්ගෙන් ඉගෙන ගත්ත ගෝලයෝ ලංකාවේ විවිධ තැන්වල ඉන්නවා. ඉතින් සර්ට මොකද හිතෙන්නේ මේ අද ඉන්න තත්ත්වය ගැන සර් තෘප්තිමත් වෙනවද? ඇත්තටම ඉතින් පොරිම තෘප්තිමත් වෙනවා. මම හිතන්නේ දැන් මම මල ගෙදර ගියත් මගුල් ගෙදර ගියත් පාරේ ගියත් මේ ගෝලයෝ හැමතැනම වගේ. ඒ කියන්නේ සමහරලාට මේ ඇවිල්ලා කතා කරන සර්ට මම මතකක් දන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මතකයක් තියෙන පන්ති හිටපු දරුවන් මතක වෙන්න විදියක් නැහැනේ. ඉතින් එහෙම අර සුන්දර මතකයන් තියෙනවා. දැන් මේ වෙනකොට නීතිඥයන් මගෙන් ඉගෙන ගත්තපු 150කට වැඩිය ඉන්න මේවා. ඇත්තටම දැන් 2010 විභාගයේ ඉඳලා මේ වෙනකොට 2015 වෙනි ප්‍රතිඵල අවසන් ඒ දක්වා ඒ සාමාර්ථ දහසකට වැඩි ප්‍රමාණයක්. මම හිතන්නේ ගුරුවරයෙක්ට තියෙන සතුට ලබන්න පුළුවන් උපරිම අවස්ථාව ඒක. ඉතින් ඒ වගේම මගෙන් විවෙච්ච ගුරුවරු ඉන්න මේ වෙනකොට මට 300කට 400කට වැඩි. මම උගන්වන පාසලේ මගෙන්ම ඉගෙන ගත්තපු දරුවන් ඉන්නවා 8 දෙනෙක් ගුරුවරු විදියට. කියන්නේ ඒක තමයි මම හිතන්නේ අපිට ලබන්න පුළුවන් සතුට. මේ උපකාරක පන්ති මේ අවුරුදු 16 පුරාවට සර්ට ජීවිතේ සතුටුම දවස මොකද්ද? ජීවිතේ සතුටුම දවස තමයි මේ මම ගාල්ලේ පන්තියේ ඉන්නවා. පන්තිය කරගෙන යන අතරතුර 2023 ප්‍රතිඵල ආවා කියලා ආරංචි වෙනවා. මම හිතන්නේ වෙලාව 3:45 වගේ වෙලාව. ඒ වෙලාවේ මට කෝල් එකක් වෙනවා. පළවෙනි කෝල් එක. සර් මම ලංකාවේ පළවෙනියා. මම හිතන්නේ ඒ සතුට ගුරුවරයෙක් විදිහට ලබන්න තිබිච්ච උපරිම සතුට. මම හිතනවා මේ එදා මම ඒ සතුට පුදුමාකාර ඉදිරි වින්දා. මට දුරකථන ඇමතුම එන්නේ ටෂුන්ගේ. රිච්මන්ඩ් විද්‍යාලේ ටෂුන් ගෙන් තමයි දුරකථන ඇමතුම එන්නේ. ඒ ආව වෙලාවේ ඊට පස්සේ දෙවෙනි කෝල් එක එන්නේ.
එයාගේ යාළුවා කතා කරනවා. සර් මම දිස්ත්‍රික්කයේ දෙවෙනියා. ලංකාවේ 13 වෙනි. ඉතින් අන්න මම හිතන්නේ ගුරුවරයෙක්ට සතුට ලබන්න පුළුවන් උපරිම අවස්ථාවක් තිබුණා. නිසා මේ එදා ඇත්තටම මම සතුටක් ලොකු සතුටක් දැක්ක ටියුෂන් ජීවිතේ ලොකු සතුටක් අත්විඳපු අවස්ථාවක් ඒක. එතකොට සර් දැන් ලංකාවේ පළවෙනිය බිහි වෙලා තියෙනවා. ඊට අමතරව සර්ගේ මෙච්චර කාලයකට තිබ්බ හොඳම ප්‍රතිඵල ගැන කතා කරමු. ඇත්තටම සල් මේ ප්‍රතිඵල ගත්තොත් දැන් මේ දක්වා කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ පළමුවෙන් 5 වතාවක් බිහි වෙලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ දෙවෙනියා 6 වතාවක්. ඒ වගේම තුන්වෙනියා 1 2 3 4 5 6 7 8 9 10. ඔය කියන රෑන්ක්. ඒ කියන්නේ දිස්ත්‍රික් කුසලතාවනේ. ඉතින් මගේ දරුවන් උතෙන් බිහිලා තිනෝ. දැන් ගුරුවරයෙක්ට ඊට වඩා සතුටක් වෙන්න අවස්ථාවක් ප්‍රශ්න නැහැ. මොකද ගුරුවරයා උගන්වලා ප්‍රතිඵල දෙනවා කියලා කියන්නේ ඒක තමයි ගුරුවෙක් කියන සතුට. නේද? ඇත්තටම දැන් මගේ සතුට මම කරන්නේ වෘත්තියක් විදිහට ටියුෂන් කරන්නේ. හැබැයි අර ටියුෂන් වල ගොඩක් වෙලාවට ඉතින් පරමාර්ථය මුදල් කියන කාරණේත් එක්කනේ. ඒ මුදල් වලට එහා ගියපු අර හිතට දැනෙන සතුටක් තියෙනවා. දරුවන් ඉහළ තැන්වල ඉන්නකොට දැන් මගෙන් ඉගෙන ගත්තු සමහර දරුවන් ඉන්නවා කතිකාචාර්ය විදියට. ඉතින් මට වඩා ඉහළට ගියපු දරුවන්. ඉතින් ඒක තමයි මගේ සතුට. ඉතින් ඒ වගේ අය ඇවිල්ලා කතා කරනකොට වැඳලා කතා කරනවා සමහරට කතිකාචාර්ය කෙනෙක් සර් කියලා කතා කරනකොට මට ඇත්තම ලොකු සතුටක් තියෙනවා. එතකොට සර් මේ දැන් ළමයේ ජන sannivedanaye විෂය උසස් පෙළට තෝරගන්නව නම් ඇයි තෝරගන්න ඕන සහ ඒ විෂයේ තියෙන විශේෂත්වය ගැන කතා කරමු. ජන sannivedanaye නැත්නම් අපි කියන්නේ sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනයනේ. ජන sannivedanaye විශ්වවිද්‍යාල මට්ටමින් තියෙනවා sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළට තියෙනවා. ඒතර මේ උසස් පෙළට විෂය ඉගැන්වීම ප්‍රධානම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ දරුවන්ට අද මාධ්‍ය සාක්ෂරතාවකට. දැන් මේ මාධ්‍ය භාවිතා කරද්දී අර අවිධිමත් විදියට මාධ්‍ය භාවිතා කරනවා. මාධ්‍ය වලට අනවශ්‍ය විදියට ගොදුරු වෙලා තියෙනවා දරුවන්. මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක්. ඒ වගේම මාධ්‍ය සම්බන්ධයෙන් හොඳ විචාරශීලීත්වයක් ඇති කරන්න අවශ්‍යයි. අනේ විචාරශීලීත්වයට තියෙන විෂයක් තමයි මීඩියා විෂය. ඒතර මේ මීඩියා විෂයෙන් ළමුන්ට නිවැරදි මඟ පෙන්වීමක් කරනවා. මම හිතන්නේ ඇත්තටම රජයක් විසින් මේ කළ යුත්තේ මේ උසස් පෙළට විතරක් නෙවෙයි. පෙර පාසල් අවදියේ ඉඳලම දෙන්න ඕන විෂයක් මේක. මම මීඩියා විෂය කරන නිසාම නෙවෙයි මම කියන්නේ. පෙර පාසල් අවදියේ ඉඳලම දරුවන්ට හොඳ මාධ්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් දෙන්න ඕන. අපිට මේ අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන්නේ මේ සමාජයේ මෙච්චර මේ බලකිරීම කරන් සමාජ මාධ්‍ය භාවිතා කරදී එපා කියන්නේ. සමාජ මේ සෝෂල් මීඩියා භාවිතා කරද්දී මේ එපා කියලා දෙමව්පියන් කෑ ගහන්න අවශ්‍ය වෙන එකක් නැහැ වුණා. මොකද අවබෝධය අවශ්‍යයි. ඒ දරුවන්ට ඒ අවබෝධය තියෙනවා නම් දරුවන් තේරුණු කොහොමද මාධ්‍ය භාවිතා කරන්නේ? දැන් මේක එක අවුරුද්දකින් දෙකකින් අපි කරන්න තියෙන වැඩක් වගේ. නමුත් මේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඒ අවබෝධය ලබා දීම තමයි මම හිතන්නේ මේ විෂයෙන් කරන ප්‍රධානම හරිය වෙලා තියෙන්නේ. සර් දැන් තාක්ෂණ වේදය විෂය ධාරාවත් එක්ක මේ sannivedanaye හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන්න පුළුවන්. එහෙම ළමෙක් හදාරනවා නම් ඇයි sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනයේ තාක්ෂණ වේදයත් එක්ක හදාරන්න ඕන? ඔව් සල් මේ sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය දැන් sannivedanaye කියලා කියන්නේ හැම දෙයකටම පොදුයි. ඔව්. කියන්නේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවත් අලුතෙන් ආපු විෂය ධාරාවක්. ඒතර තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඒතර sannivedanaye විෂයනොත් ප්‍රායෝගික පැත්තක්. ඒතර මේ ප්‍රායෝගික පැතිකඩ යන එකට එකතු වෙච්ච පැත්තක් තමයි තාක්ෂණ වේද විෂය. ඉතින් sannivedanaye විෂය හැම විෂය ධාරාවක් එක්කම තියෙන කොටස් තියෙනවා. මේක අපි ගත්තොත් sannivedanaye විෂය මම හිතන්නේ හැම විෂයකම එකතුවක් තියෙනවා. මේක දේශපාලන විද්‍යාවේද සිංහලද භූගෝල විද්‍යාවද තර්ක ශාස්ත්‍රයේද ඒ වගේම ඊට පස්සේ අපි ගත්තොත් ගණිතමය සංකල්ප මේ හැම පැත්තක්ම තියෙනවා. ඒ సౌందර්ය චිත්‍ර නැටුම් සංගීතය හැම දෙයකම එකතුවක් මේ විෂය තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ විෂය අතර සමාජීය විද්‍යාව විෂයක් විදිහට දරුවන් හැදෑරිය යුතු විෂයක්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙතන හදාරන්න අවශ්‍ය විෂයක් ඒක. එතකොට සර් මේ sannivedanaye විෂයක් විදිහට හදාරන ළමයෙක්ගේ විශේෂත්වය සර් ගුරුවරයෙක් විදිහට දකින්න කොහොමද? ඔව්. sannivedanaye විෂය හදාරන දරුවන් මම හිතනවා මුලින් එන දරුවෝ නෙවෙයි අපි විෂය ඉගෙනගෙන යනකොට. ඒ දරුවෝ අවබෝධයක් ඇති කරගන්නවා. මේ විෂය තුල තියෙනවා විවිධ සංකල්ප. මේ සංකල්ප තුලින් දරුවාට හොඳ චින්තනයක් ගොඩනගනවා.
දරුවට අවබෝධයක් ඇති කරනවා මේ මාධ්‍ය භාවිතය නිර්මාණාත්මක පැතිකඩ සංස්කෘතිය ගැන ඒ වගේම ගත පස්සේ සංවර්ධනය ගැන රටකට නිර්මාණශීලී පුරවැසියන් බේස් කරන්න ඒ වගේම රටකට හොඳ චින්තනයක් ඇති හොඳ විචාරශීලී බුද්ධියෙන් පිරිසක් බිහි කරන්න අන්න ඒකට අවශ්‍ය විෂයක් තමයි sannivedana විෂය. එතකොට අවසාන වශයෙන් අහන්න හිතුණමට මෙහෙම ප්‍රශ්නයක් දැන් සාමාන්‍ය වෙල ප්‍රතිඵල ඇවිල්ලා 2028 වර්ෂය සඳහා උසස් පෙළ ආරම්භ වෙලා තියෙනවා. එතකොට 2028 වර්ෂයේ උසස් පෙළ කලා විෂය ධාරාවෙන් තාක්ෂණ විෂය ධාරාවෙන් sannivedana විෂය හදාරන දරුවන්ට සර් මොකද කියන්නේ? ඔව්. කලා විෂය ධාරාව තුල දැන් මීඩියා විෂය අපි අතර මීඩියා කියලා අර හුරුව නාමයනේ මේ තියෙන්නේ. එතකොට sannivedana හා මාධ්‍ය අධ්‍යයනය. මේ විෂය sannivedana හා මාධ්‍ය අධ්‍යයනය මේ උසස් පෙළට හදාරන මම හිතනවා මේ විෂය ඉස්සෙල්ලාගේ ඉහළගේ තියෙනවා. දැන් අපි දන්නවා පෞද්ගලික වසර ගණනාවකම දිස්ත්‍රික්කයේ මුල් කුසලතාවය. ඕනම දරුවෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ මුල් පෙළේ කුසලතාවයක් ලබන්න. ඒතර මුල් පෙළේ කුසලතාවයක් ගන්න මීඩියා විෂය ඉහළම ඉස්සෙල්ලාගයක් තියෙන විෂයක්. එතකොට ඒ නිසාම මම හිතනවා දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් සහ මෙතන මේ විෂය කළ යුතුම විෂයක් වෙයි උසස් පෙළට. නීතිඥයෙක් විදිහට වෙන්න පුළුවන්. කලා ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මාධ්‍ය පැත්තෙන් ඉස්සරහට යන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම පැතිකඩකට මේ විෂය අවශ්‍යයි. එතකොට දැන් මම මීඩියා විෂය උගන්වනවා දැන් ආර්ට් හවුස් ආයතනය. ආර්ට් හවුස් ආයතනය උගන්වනවා සෙනසුරාදා 8 ඉඳලා 10 දක්වා. ඒ වගේම ඉරිදා තියෙනවා 8 ඉඳලා 10 දක්වා. ඒ වගේම ගාල්ල සිපාර ආයතනයේ ඉරිදා 3 ඉඳලා 5 දක්වා කණ්ඩායමකුත් ඒ වගේම අඟහරුවාදා විභාග ප්‍රතිඵල එන තෙක් අඟහරුවාදා 8යි 10යි පන්තියක් තියෙනවා. ඒ වගේම තංගල මහර්ග ආයතනය. තංගල මහර්ග ආයතනයේ සඳුදා දිනේ 2යි 4යි පන්තියක්. ඒ වගේම ඉන්ස්ටා අපුරැස් ආයතනයේ බදාදා 2යි 4යි පන්තියක් තියෙනවා. දැන් මේ පන්ති වලට අපේ දරුවන් සහභාගී වෙන්නේ අතරම ලොකු උනන්දුවක් තියෙන විෂයට. මීඩියා විෂයට දැන් ලොකු උනන්දුවක් තියෙනවා මේ වෙනකොට දෙමාපියෝ කතා කරලා අහන්නේ සර් පන්ති කවද තියෙන්නේ? මොකද ප්‍රතිඵල ගැන දැනගත්තට පස්සේ මම හිතන්නේ ප්‍රධානම දේ ප්‍රතිඵලනේ ගුරුවරයෙක්ගේ. අනිවාර්යයෙන්. නේ? ඒ නිසා ප්‍රතිඵල දැනගන්න පස්සේ වටෙන්ම කෝල් කර කර අහනවා සර් පන්ති කවද්ද තියෙන්නේ? කවද අපේ දරුවා සම්බන්ධ කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ මම හිතන්නේ දැන් මේ දවස්වල එන කෝල් වල තියෙන්නේ. ඒ වගේ දුරකථන ඇමතුම් තමයි වැඩිපුරම එන්නේ. ඉතින් ඇත්තටම සර්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් මම අහලම මේ වැඩසටහන ඉවර කරන්න ඕනේ. මම සර්ගෙන් පෞද්ගලිකව මීට කාලයකට කලින් දැන් අවසන් ප්‍රතිඵල ආපු බැච් එකේ මම ඉගෙන ගත්තා. සර්ත් එක්ක පන්ති කාමරේ. ඉතින් එහෙම සර්ගෙන් ඉගෙනගෙන අද විශ්වවිද්‍යාල ප්‍රවේශය මම ලැබලා ඉන්නවා. ඉතින් සර්ට මොකද හිතෙන්නේ සර්ගෙන් ඉගෙන ගත්ත ළමෙක් සර් මේ විදිහට සමුග සාකච්ඡාවකට කතා කිරීම සම්බන්ධව සහ අපි මේ වෙද්දි සර්ගෙන් ඉගෙන ගත්ත ළමයි අපි හැමෝම එකතු වෙලා අපි ආරම්භ කරලා තියෙන නිවුස් ලයිව් ප්ලැට්ෆෝම් එක ඒක ගැන මොකද හිතෙන්නේ සර්ට? ඇත්තටම මම හිතනවා මම මගේ දරුවෙක් මේ විදිහට ඉන්ටර්විව් කරන එකත් ඒ වගේම මේ දැන් මේ වෙනකොට දැන් විශ්වවිද්‍යාලයට තේරීම සහ එන්නේ එහාට අපිට අවශ්‍යයි මොනවාරි පැතිකඩක් ඉවර කරන්න. ඉතින් අන්න ඒ වෙනුවෙන් අපි මගක් කියලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි දැන් ඉස්සරහට මේ අපේ මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න විෂය ඉගෙන ගන්න දරුවන්ට ඉදිරිය වෙනුවෙන් මම හිතන්නේ අපි මාර්ගයක් විවර කරලා තියෙනවා. මොකද ඒකේ මම හිතන්නේ එක පුරුකක් තමයි ඒ හැකියාව මම හිතන්නේ ඔයාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ එතනින් ආපු අවස්ථාව. එතනින් ආපු වන්නරේ. ඒ හැකියාව ඉතින් මට සතුටක් තියෙනවාද? ඔයා මේ විදිහට මාත් එක්ක කතා කරනවා. මේ විදිහට ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් ඒ හැකියාව මම හිතන්නේ ඉස්සරහට අපේ ඉන්න දරුවන්ට අවස්ථාව ලැබෙයි. මම හිතන්නේ මේ ආයතනෙන් ඔව් අනිවාර්යයෙන්ම සර්ගෙන් ඉගෙන ගන්න ඉදිරි පරම්පරාවට උනත් අපිත් එක්ක එකතු වෙලා නිවුස් ලයිව් ප්ලැට්ෆෝම් එක හරහා වැඩ කළා කවදක හරි ලංකාවේ හොඳ තැනකට අපි මේ නිවුස් ලයිව් ප්ලැට්ෆෝම් එක ගේනම් වගේම අපිත් එක්ක වැඩ කළා අපිට හොඳ තැනකට එන්න පුළුවන් හැමෝටම. ඉතින් අද වැඩසටහනට එකතු වීම සම්බන්ධයෙන් සටි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවත් දවසක තවත් වැඩසටහනක හම්බෙමු බලාපොරොත්තු වෙන සමුගෙන යනවා. එහෙනම් සර් ආයිබෝවන්. ආයිබෝවන්.